ධම්මාරාම විහාරස්ථානයේ අපි එසින් මේ විදුලි ආලෝක ධාරාවක් අතරින් ගමන් කරන ගිනිබෝල කරුවන් සේතුංචි කරුවන් පවා තාමත්ම අපි අතම අවස්ථාවල විදින ශිල්පීන්ගේ යාති දරුවට පවා මේක සම්බන්ධ වෙච්ච අවස්ථාවක් අපි දකිනවා. ඒ නිසා මේ පාරම්පරික උරුමය අපිට වෙනස් කරන්න බැරි මේක අලංකාර අපි නිදහසුත්සවයේදී දකිනවා ඒ සඳහාම පුරුදු පුහුණු වුණු අපගේ විවිධ හමුදා නිලධාරීන් විසින් මෙවැනි දජ රැගෙන යනවා. ඒ අනුවේ අපි මේ පහත් කාරණාවක් නොවේ. නමුත් ඔවුන් වීමකින් අනතුරුවයි ඉතාම මනරම් ලෙස අදව ප්ලෑන් බී සොලියුෂන් සජීවීකරණය හරහා දකිනවා මේ මොහොතේ මේ දජ රැගෙන යන අපේ ආදරණීය දරුවන් වඩා සංයමයෙන් වගේම ආදිවාසී සංවර්ධනයේ සමලම් සුදුම හැදගැන්වුණු බෞද්ධ දර්ශනය අභිමානයකට රැගෙන යන අවස්ථාව අපි දුටුවා දරුවන් අතරින්. එවිසි අන්ඩායම ගමන් කිරීමෙන් අනතුරුව තමයි මේ ජාතිකත්වයේ අපිට පිළිපෙපු කරමින් මේ ඉදිරියට අප විහාරස්ථානයේ නුගේගොඩ ශ්‍රී ධම්මාරාම විහාරස්ථානයේ ඈත දර්ශනීය දසුණක් අපි දකිනවා. සියලු දෙනාගේ සිත්පිත් වෙනත ගන්න ආකාරයට පෙරහැර ගමන් කරන ගමන් මාර්ගය දැන් ගමන් කරනවා මඟුල් පෙර වාදක මාර්ගයේ තවත් නර්තනායක සමරත් නර්තනයේ මැදි වශයෙන් තමයි අපිට තෝරන්න වෙන්නේ. මම හිතන්නේ මේ චාමර නැටුමක් තමයි චාමර නැටුම පුරාණතන කලාවේ තිබෙන සබ නැටුම් අතර ප්‍රචලිත නර්තනයක්. රාජ සභාවේ ඉදිරිපත් කළ මේ චාමරය රටින් දෙපස සිට දෙමළ සැලීම මේ චාමරයේ අර්ථයයි. මෙහිදී ඕන් චාමර දෙක ඈතට රැගෙන චාමර අලංකාර ලෙස නර්තනය ඉදිරිපත් කරමින් ආකාරයේ මෙම සම්පූර්ණ දෙමකුල් මහා විලාසන සමග එක් බලාගෙන මේ ඔබ හැකියාව දෙනවා. ප්‍රේක්ෂකවරුන්ට අපි ආරාධනා කරනවා මේ දකින්නේ ඔබ අගනුවර නොදෙවෙනි නුගේගොඩ ඈත නුවරයි සිට ප්ලෑන් බී සජීවීකරණයට එකතු වෙමි. ප්ලෑන් බී සොලියුෂන් වෙන්නේ ඔබ වෙත ලබා දෙන මනරම් දර්ශනීය වටිනා සම්මත කතා කිරීමට ඔබතුමාගේ දෙසින්නේ ප්‍රවීණ දර්ශනාචාර්ය කලාපුරුෂ
පහතරට පෙරේ වාදනය කිරීම සඳහා ලොකු ජවයක් වැය කරන්නට අවශ්‍යයි. මා හිතනවා ඇය තමන්ගේ ගෝල බාරේ දරුවන් නන්න අවස්ථාවේදී මේ වගේම රබානගෙන නැටීම කියන කාරණා දෙකම අපිට දකින්නට පුළුවන්. මා හිතනවා රබ කැරකවීමත් මේ සමග ගමන් කරනු ලැබුවා. ඒක සුවිශේෂී දක්ෂතාවයක්. පමණක් නොවේ මේ රබාන කියලා කියන්නේ අපගේ කැස්පිරේ හැටියට හඳුන්වන්නේ අන්තරමානීය ප්‍රමාණය තමයි දෙන්නේ. මේ ගමන් කරනු ලබන්නේ කාරණාව තමයි මාතර සම්ප්‍රදාය සහ
සම්ප්‍රදාය කියලා ටිකක් තිබෙනවා. මේ අපි දකින්නේ මාතර සම්ප්‍රදායට අයත් සල්පාලියයි. මේ සල්පාලිය කියවෙන්නේ පාලි 18ක් තිබෙනවා. මේ පාලි 18 ඇතුළේ සල්පාලිය කියන සල්පාලි නර්තනාගේ බලාපොරොත්තු සමාජයේ ආශිර්වාද කිරීමත් එතුළා ඉතින් සූදානම් වන්නේ යාතුරියාව දිනා ගන්නවා සහ කකුලට පත් කිරීම. මේ මොහොතේ දකින්නේ ශ්‍රේෂ්ඨ ආශාජනක කාරණාවක් ඉදිරියට
විහාරස්ථානයක නායක ස්වාමීන් වහන්සේ කරුණු විට ජීවමානයේ මුදු පූජා ලබන කෙනා තමයි මේ ඉන්නේ රජාගේ ලොකු අයිතියක් උරුමයක් තිබෙනවා. ඒ වගේ පෙරහැර අවස්ථාවක් තමයි කරන්නේ එනිකන්නේ. ඒකට මේ බාරකාරත්වය සහ ඒ වටිනාකම රැක ගැනීම එතුමාගේ වගකීමක් වෙනවා. නිසා ඒක ඉතාමත්ම අලංකාර කාරණාවක් සහ ඉතාමත්ම වටිනා කාරණාවක් කියලායි සඳහන් කරනවා. වෙන්නේ අපි දකින්නේ උඩරට කාන්තාවෙන් නර්තනයක් ඒ වගේම ඉරිදේවි නර්තන මේ නර්තනක් තමයි වන්නේ. මේ වෙස්නර්තන ශිල්පීන් හා සමානව වර්තමානයේදී කලින් මංගල පවත්වමින් මේ නර්තන ශිල්පිනියන් කලින් බහිනවා කියලා කියන්නේ සභාවක් ඉදිරියේ නර්තනයේ ඉදිරිපත් කරනවා. අද එතකොට මේ පායිපන් මනස තමයි ඔන්න මේ නර්තනයේ ඉදිරිපත් කරනු ලබන්නේ. අදත් කරන්නේ මේ සභාවක් ඉදිරියේ නැත්නම් දහස් සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ තම ශිල්ප ප්‍රකෘතල ශිල්පයේ ඉදිරිපත් කිරීමයි. ඉතන මම හිතනවා අපිට ලොකු සංදර්ශන කිපක් නැති වුණාට ඔක්ක අවස්ථාවක මේ පෙරහැර මංගල්‍යවල තමයි තම ශිල්ප දක්ෂතාවයන් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබුණේ. ඒතනවා ඒ අනුව මේ දරුවන්ට ලොකු අවස්ථාවක් ඉදිරිපත් කරගන්න පුළුවන්. මේ පෙරවාදයේ නගන මේ දරුවන්
සලකන්නේ පිළිගත් සභා අවුරුදු ආරම්භයේ සිටම මේ දක්වා සභාවට අප පවා අප සියලු දෙනා ආශිර්වාද ලබා දුන්නා. මන් වරුසා මැදින් වසර 6කට පසු පොල්වද සත්හඬට වඩා සාන්තුනාමේ සත්‍තාව උපදවන ලද පෙරහැර අපි නුගේගොඩ සිට ධම්මාරාම විහාරස්ථානයේ සිට ඔබ අතරට සමීප කරා. ඉතින් සදහැවතුනි ප්‍රේක්ෂක හිතවතුනි ඔබ සියලු දෙනාම මේ උතුම් දෙමළ සමරන අවස්ථාවේදී මේ පෙරහැර සමග අත්දැකීම් ගැනීම අපලදයක් වෙනවා. ඒ නිසා කෙසේ හෝ මේ පෙරහැරේ සමස්තයක් ලෙස මේ වටිනාකම අපි අත්දැකලා අදතුමන් අපත් සමග එකතු වන්නේ අපේ රටේ නාටක කලාවේ මේ තත්ත්වයට මෙමි බුද්ධවස්තු පරම්පරාවේ සිට මේ කලාව මූලික අංගයක් අංග සම්පූර්ණව මේ පෙරහැරේ ගමන් කරනු ලැබුවා. නරඹන පිළිසෙට එකවර මේ සියලු නාට්‍ය යකි උදාලම්බන ප්‍රේතියන් මේ වගේම සතුට දරන ආකාරයෙන් මේ නරඹන අවස්ථාව සලසා දුන්නා. ඒ වගේම